ආයුබෝවන් හැමෝටම පෙරපාසල් දරුවන්ගේ සංග්‍රාමික සංවර්ධනය සහ නිර්මාණශීලීත්වය උපනැංවීමට පන්ති කාමරය තුළ රංගන සහ සංගීත කවියක් නිර්මාණය කිරීම ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක්. ඉතින් මෙවැනි කවියක් පන්ති කාමරය තුළ ක්‍රමානුකූලව සකස් කරගන්න ආකාරය සහ එහි ඇති වැදගත්කම පිළිබඳව තමයි අද වීඩියෝව. එහෙනම් අපි බලමු පන්ති කාමරය වියදමකින් තොරව මේ වගේ ලස්සන රංගන කවියක් සහ සංගීත කවියක් සකස් කරගන්නේ කොහොමද කියලා. සහ අපේ පැටව් ඒක ඇතුලේ සෙල්ලම් කරමින් ඉගෙන ගන්නේ කොහොමද කියලත් අපිට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඊට කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ඉගෙනුම් කවිය සකස් කිරීම සඳහා අපි භාවිතා කළේ අපේ පන්ති කාමරය අසලම තියෙන තවත් පුංචි පන්ති කාමරයක්. ඔයාලට පුළුවන් තරමක් ඉඩ ඇති පන්තියක මුල්ලක් හෝ එම පන්ති කාමරයේ කෙළවරක් මේ සඳහා භාවිතා කරන්න. පන්ති කාමරයේ විතරක් නෙමෙයි ඔබේ නිවසේ මේ වගේ රංගන කවියක්, සංගීත කවියක් පැදුරක් දාලා, කාපට් එකක් දාලා හරි සකස් කරගන්න ඔයාලට පුළුවන්. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම කරේ අපේ මේ පන්ති කාමරය හොඳින් සුද්ධ පවිත්‍ර කරගෙන අපිට අවශ්‍ය දෙස් සහ රාක්ක සකසා ගැනීමයි. ඒ වගේම රංගන කවියක් සකස් කිරීම සඳහා අවශ්‍ය වෙන පරණ සාරි, ඇටමාල, වලලු, පුංචි සපත්තු, හෑම්බෑග්, ඉවර වුණු සුවඳ බෝතල්, පුංචි බෝනික්කෙක්, පනාවක්, පරණ පුංචි සෙල්ලම් බඩු, වෙස් මුහුණු, මේ වගේ ඕන තරම් දේවල් ගෙවල් වල තියෙනවා භාවිතයට නොගන්න. ඉතින් ඔබට පුළුවන් දෙමාපියන්ට කියලා මේ වගේ අපතේ යන පුංචි පුංචි දේවල් ගෙන්නගෙන දරුවන්ට මේ දේවල් එකතු කරලා ලස්සන රංගන භූමියක් සකසලා දෙන්න. එම රංගන භූමිය අසලින්ම අපි සංගීත කවියක් නිර්මාණය කරා. ඉතින් මේ සංගීත කවිය සඳහා අවශ්‍ය ආදේශක වාද්‍ය භාණ්ඩයක් ඔබට පුළුවන් දරුවන්ට කියලා සකස් කරලා ගෙන්න ගන්න. ඒ කියන්නේ මුදන් වියදම් කරලා හදන සංගීත භාණ්ඩ නෙවෙයි. අපතේ යන දේවල් වලින් එක්ස්රේ කොලයකින්, පුංචි ටින් එකකින්, බටනලාවක් හදන්න පුළුවන් පැපොල් පිත්තකින්, මේ වගේ දේවල් වලින් පුංචි සංගීත භාණ්ඩයක් හදලා එතකොට ටොනික් පියන් තලලා හදන්න පුළුවන් ශල් එකක්. අන්න ඒ වගේ ආදේශක වාද්‍ය භාණ්ඩයක් දෙමාපියන්ට කියලා සකස් කරලා පෙර පාසලට ගෙන්න ගන්න ඔයාලට පුළුවන්. ඔන්න බලන්නකෝ ඉතින් මේ සියලුම බඩු පිළිවෙලකට අතුරගෙන අපි කිසිම වියදමක් යන්නේ නැතුව සකසගත්ත රංගන සහ සංගීත කවිය. ඒ වගේම මේ බඩු අතුර ගනිද්දී දරුවන්ට පහසුවෙන් අරගන්න පුළුවන් විදිහට තමයි මේ ද්‍රව්‍ය ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ රංගන කුසලතා දියුණු කරන චරිතාංග නිරූපණයට අවශ්‍ය වන තොප්පි, වෙස්මුණු සහ වර්ණ රෙදි කැබලි, කුඩ ඇඳුම්, සාරි මේ සියලු දේ අපි මේ කවියට එකතු කළා. මේ හැම දෙම දරුවන්ට ඉතාමත් ආරක්ෂිත දේවල්. දැන් ඔන්න ඔයාලට බලන්න පුළුවන් අපේ පුංචි පැටව් කොච්චර සතුටින්ද මේ කවිය ඇතුලේ සෙල්ලම් කරන්න කියලා. ඕන් එකතු වෙලා රිද්මයානුකූලව වාදනය කරනවා.
මෙමගින් දරුවන්ගේ ඇස් සහ අත සම්බන්ධීකරණය වගේම ශ්‍රවණ කුසලතා දියුණු වෙනවා. ඉතින් මේ වගේ කව ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීම තුළින් ඔවුන්ගේ අංග චලනය සහ කුඩා වාද්‍ය භාණ්ඩ හැසිරවීම, භාෂා සහ sannivedana කුසලතා, සමාජීය සහ ආවේගාත්මක වර්ධනය, ප්‍රජානන සහ නිර්මාණශීලී චින්තනය, පරිකල්පන ශක්තිය උපරිම අයුරින් වර්ධනය වෙනවා. ඉතින් දැක්ක නේද පුංචි ඉඩකඩකින් දරුවන්ට කොච්චර ලොකු ඉගෙනුම් අත්දැකීම් දෙන්න පුළුවන්ද කියලා. ඔබත් දෙමව්පියෙක් හෝ ගුරුවරියක් නම් මේ වගේ සරල කවයක් ඔබේ දරුවන්ටත් සකස් කරලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නුවේ පෙර පාසල් ගුරුවරුන්ට ඉතාමත්ම වැදගත් වෙන මාතෘකාවක් වන රංගන කවය එහෙමත් නැත්නම් සංගීත කවය කිසිම මුදලක් වැය කරන්නේ නැතුව හදාගන්න පුළුවන් විදියක්. පෙර පාසලක විතරක් නෙවෙයි ගෙදරත් මේ වගේ පුංචි රංගන කවයක් රංගන මුල්ලක් සකස් කරගත්තොත් ඔබේ දරුවාට දැනුම සතුට විනෝදය ගොඩාක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් පෙර පාසල් හා සම්බන්ධ මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.